මට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි බෑක් පේන් ඉෂුව එක. මේක මගේ වටිනාම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔක්කොම පර්ෆෙක්ට්ලි කරලා දුන්නා. ඉතින් අපි ඒක ගැන වෙල් සැටිස්ෆයිඩ්. hi මම නුස්රී. මම වැලන්ටිනෝ මැට්‍රස් එක මුලින්ම පර්චේස් කරේ මගේ රිසෝට් එකකට. එතකොට එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිල්ලා මම එක්ස්පීරියන්ස් කරා ඒගොල්ලන්ගේ ප්‍රීමියම් රේන්ජ් මැට්‍රස් එකක්. එතකොට ඒකෙදි මම මුලින්ම මැට්‍රස් 12ක් පර්චේස් කරා ඒගොල්ලන්ගේ. ඒකේ මම එක්ස්පීරියන්ස් කරපු එකකින් මම ඊට පස්සේ පර්සනලි මට ගෙදරට මැට්‍රස් එකක් මම කස්ටමයිස් කරගත්තා ස්පෙෂල් සයිස් එකක් එක්ක. ඒක මට within 2 weeks වගේ ඒගොල්ලන් ඩෙලිවර් කරා. ඒක එක්ස්පීරියන්ස් කරාට පස්සේ මම මගේ ගෙදරට අවශ්‍ය ටිකයි මගේ ඇපාර්ට්මන්ට්ස් වලට අවශ්‍ය අනිත් ප්‍රොපර්ටිස් වලට අවශ්‍ය මැට්‍රස් ඔක්කොම මැට්‍රස් 22ක් විතර අපි පර්චේස් කරා. මට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි බෑක් පේන් ඉෂුව එක. එතකොට මම ඒකට කියලා තමයි මම මැට්‍රස් එක කස්ටමයිස් කරුවේ. ඒක මට ලොකු සහනයක් වුණා දැන් මගේ බෑක් පේන් එකට. ඒ හින්දා වැලන්ටිනෝ එකේ දැනට මම මැට්‍රස් 25කට එහා පර්චේස් කරලා තියෙනවා. මගේ ප්‍රොපර්ටිස් ඩිෆරන්ට් ප්‍රොපර්ටිස් වලට. මගේ එක ප්‍රොපර්ටි එකක් තියෙනවා කැලෑවක් ඇතුළේ ලොකේට් වෙලා තියෙන රිසෝට් එකක්. එතකොට ඩිලිවරි ටීම් එක එහෙට ඇවිල්ලාම අපිට ඩිලිවරි ෆැසිලිටි එක කරලා දුන්නා. මැට්‍රස් ටික ඒගොල්ලන්ගේ ලොකේට් කරා හරි මේ ෆ්ලෝස් වලටම ඒ සපෝට් එකක් තිබ්බා ඒගොල්ලන්ගේ. ඕවරෝල් සේල්ස් ටීම් එකේ ෆලෝ අප් එක, ප්‍රොඩක්ෂන් ටීම් එකේ, ඩිලිවරි ටීම් එකේ ෆලෝ අප් එක ටයිම් ටු ටයිම් ඒගොල්ලන් අපිට කතා කරලා හරි අපිට අවශ්‍ය වෙලාවට ඩිලිවරි කරලා ප්‍රොඩක්ෂන් ඩේට් එක අපිට ඉන්ට්‍රොඩියුස් කරලා ඔක්කොම පර්ෆෙක්ට්ලි කරලා දුන්නා. ඉතින් අපි ඒක ගැන වෙල් සැටිස්ෆයිඩ්. බෑක් පේන් එක පැත්තෙනුයි කම්ෆර්ට් පැත්තෙනුයි මම මැට්‍රස් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. මේක මගේ වටිනාම ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද මගේ පර්සනල් ලයිෆ් එකේ මටයි මගේ වයිෆ්ටයි තිබුණු ලොකුම ප්‍රශ්නයක් මේගොල්ලන් අපිට උත්තරයක් දුන්නා වැලන්ටිනෝ එකේ. මම මේකට ඇප්‍රීෂিয়েට් කරනවා. මම වැලන්ටිනෝ එකේ තව පර්චේසින් කරන්න මම බලාපොරොත්තු වෙනවා. Thank you. Valentino, Italy.